හායි කොහොමද ඔයගොල්ලන්ට අද හදමුද මාත් එක්ක පැණි බේරෙන රස බූන්දි ටිකක්. ඔයගොල්ලන්ට පේන්නේ මම මේ බූන්දි ටික හදන්න පිටි ටික ලෑස්ති කරගන්න එක. මුලින්ම කියන්න ඕන බූන්දි කියන්නේ හරිම ලේසි කෑමක් හදන්න. මම මෙතන දැන් පිටි ග්‍රෑම් 500ක් විතර ගත්තා. ඒකට ඔය දැන් එකතු කරගත්තේ ඊස්ට් තේ හැන්දක් එකතු කරගත්තා. ඇත්තටම ගොඩාක් ලොකුවට ප්‍රමාණය සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයා වතුර දාද්දී ඒක තමයි පොඩක් ඔයා මික්ස් කරගatti කල්පනාවෙන් කරගන්න ඕන. ඔය දැන් මම මේකට වතුර මිලිලීටර් 350ක් විතර ගත්තා. නමුත් එහෙම අවශ්‍ය ප්‍රමාණය හරියටම කියන්න බෑ. ඔයාගේ පිටි එක කලවම් වෙන විදිහ අනුව තමයි. දැන් මම ඔය ලුණු ටිකක් තමයි එකතු කරගත්තේ. එකම දේ වතුර එකපාර ගොඩක් වැඩි කරගන්න එපා. ටික ටික එකතු කරලා අර උඩට ඇල්ලුවම ඉක්මනටම දිය විදිහට වැටෙන බැට එකකුත් නෙවෙයි. ගොඩක් තද මේ එකකුත් නෙවෙයි, බැට එකකුත් නෙවෙයි. අර පොඩක් කැඩි වැටෙන කියලා කියන්නේ අන්න ඒ ගානට වැටෙන බැට එකක් තමයි අපි හදාගන්න ඕන. මම දැන් ඒකටම වැනිලා ටිකකුත් එකතු කරගත්තා. ඔයාට මේකට කැමති පාටක් එකතු කරගන්න පුළුවන්. ඉතින් එක පාට බූන්දි තියෙනවා, රතු තියෙනවා, කොළ තියෙනවා, කහ තියෙනවා. මම ආස රතු පාට බූන්දි කන්න. ඒකින්ද මම රතු පාට එකතු කරගත්තේ. ඔයාට ඕනනම් මේක පිටි එක දෙක තුනකට අයින් කරලා පාට දෙක තුනක් වුණත් හදාගන්න පුළුවන්. ඉතින් මම රතු පාටින් විතරයි හදාගත්තේ. මේකෙනුත් සෑහෙන ගොඩක් හදාගන්න පුළුවන් මේ පිටි 500කිනුත්. ඔය දැන් ඔය මං මේ වෙලාවෙදී වතුර එකතු කරන එක නවත්තලා තියෙන්නේ. දැන් මම මේ හොඳට මික්ස් කරගන්න එක තමයි කරන්නේ. ඔය දැන් මගේ බැට එක හරි. මං කරන්නේ තව චුට්ටක් කලවම් කරගන්න එක. එතකොට තව චුට්ටක් ඊට වැඩිය ලේසියෙන් වැටෙනවා. හැබැයි එකම දේ ගොඩාක් දිය කරගන්න එපා. ඔන්න ඔය ගාන දැන් හරි. ඔයාට මේක ටිකක් අර ඇතුළ පැණි පිරීලා ඕනනම් ටිකක් මහතට වගේ ඕනනම් ටිකක් වැඩිපුර වෙලා පිපෙන්න තියන. ඒ කියන්නේ මිනිත්තු 20ක් 25ක් විතර. හැබැයි ඔයාට අර කඩේ තියෙන වගේ කෙට්ටුවට ඕනනම් එහෙනම් විනාඩි 10ක් විතර ඇතුළතදී ඔයා මේක බදින්න ගන්න. මං ඉතින් අද හදන්න යන්නේ ටිකක් බණ්ඩියට පැණි ඇතුලේ පිරුණු බූන්දි ටිකක්. එහෙම හැදුවම හරිම රසයි. ඉතින් දැන් ඔක මම මිනිත්තු 25ක් විතර තියනවා. ඊට පස්සේ මම මේ දැන් සුගර් සිරප් එක හදා ගන්නවා. වතුර සීනි කෝප්පෙට වතුර කෝප්ප භාගයක් තමයි මම එකතු කරගත්තේ. ඔහොම එකතු කරගෙන ඉවරලා ලිපේ තියන්න කලින් මම චුට්ටක් කලවම් කරගන්නවා. ඊට පස්සේ තමයි ලිපේ තියන්නේ. මේක ලිපේ තිබ්බට පස්සේ ආයේ බුබුලු දාලා නටනකම් මේක කලවම් කරන්න යන්න එපා. ඒකට නිදහසේ හැදෙන්න දෙන්න කලවම් කරන්න නැතුව. ඔය දැන් මම ওই වෙලාවේ කලවම් කරන්නේ නැහැ. හොඳට නටාගෙන එද්දි ඔන්න ඔය ගානේදී අපි ලෙමන් දෙහි චුට්ටක් එකතු කරගන්න. මට ඒක වීඩියෝ කරගන්න බැරි වෙලා. ඒ වගේම ඔයාට පදම හරියටම සුගර් සිරප් එකේ හොයාගන්න ඕන නම් චුට්ටක් විතර උඩට අල්ලලා බලන්න හැන්ද නූලක් වගේ ඇදෙනවද කියලා. ඔයාට ඒක තේරෙනවා චූටි තික් ගතියක් එනවා. එතකොට ඔයාගේ සුගර් සිරප් එක හරි. දැන් ඉතින් මම මේ හදන්නේ මගේ බැට එක අරගෙන ඒක පයිපින් බෑග් එකකට දාගන්නවා. එතකොට මට බැද ගන්න ලේසි. ඒක අර ඔයිල් තෙල් එකට දාද්දී පාලනය කරගන්න ලේසි හින්දා මම පයිපින් බෑග් එකකට දාගන්නවා. පයිපින් බෑග් එකට දාගෙන ඉවර වෙලා ගොඩක් ලොකු සිදුරක් කපා ගන්න ඕනේ. චූටියට අයිනෙන් කපාගෙන ඉවර වෙලා බැද ගන්න තමයි තියෙන්නේ. මේක අනිත් විශේෂම දේ තමයි හොඳට බැද ගන්න ඕන බූන්දි එක බය නැතුව. ඒ කියන්නේ කලින් ගන්න එපා. හොඳට බැදෙන්න දෙන්න. එතකොට තමයි අර ක්‍රිස්පි ගතියට රසට එන්නේ.
ඉතින් මේක බැදලා කෙලින්ම මම දාන්නේ sugar syrup එකට. මොකද ආයි වෙන භාජනයකට දාන්නේ නැහැ තෙල් බේරෙන්නේව මේවා කියලා කෙලින්ම දාන්නේ sugar syrup එකට. ඒ වගේම sugar syrup එකත් චුට්ටක් හරි රස්නෙන් තියෙන එක හරිම වැදගත්. නැත්තම් ඒක අර ගොඩක් තික් වෙන්න බලනවා. හැබැයි ඔයා මේක උණුවෙන්ම දාන හින්දා ඒක එහෙම මොනවත් වෙන්නේ නැහැ. ඒකේ රස්නේ තියෙනවා. ඒ වුණාට කෝකටත් ලිප ගාවින් ලිප උඩින් තියාගන්න. නිකමට හරි නිවුනොත් ඔයාට පුළුවන් චුට්ටක් විතර ආයිමත් sugar syrup එක රත් කරගන්න. ඔය දැන් ඔයාට පේනවා වගේ කෙලින්ම sugar syrup එකට දාගන්න තියෙන්නේ. මං අනිත් එක බානකම් අරක හොඳට කලින් දාපු එක හොඳට මොනවාද සීනි sugar syrup එක අල්ලන්න තියෙනවා. ඇත්තටම මෙහෙම තිබ්බම හරිම රසයි. දැන් මේක හොඳට මහතට ටිකක් තියෙන හින්දා සාමාන්‍ය ගානකට තියෙන හින්දා හොඳට ගාන්ට ඇතුළට සීනි උරනවා. ඉතින් ඔය විදියට දිගටම කරගෙන යන්න තියෙන්නේ. මට මේකට දැන් හොඳට sugar syrup ඇතුළට අල්ලනත් හින්දා කොහොමත් මට sugar syrup ටිකක් මදි වුණා. අනිත් එක මගේ sugar syrup හදාගත්ත භාජනේ ටිකක් ලොකු වැඩි. ඔගොල්ලෝ නම් ඒ වැරද්ද කරන්න එපා. ඔගොල්ලෝ ටිකක් පොඩි භාජනයකට හදාගන්න. ඒ වගේම මම ආයිමත් sugar syrup හදාගත්තා. මොකද මට ටිකක් මදි වෙච්ච හින්දා. මොකද කියන්නේ ලස්සනයි නේද මගේ බූන්දි ටික. මම සෑහෙන ප්‍රමාණයක් මේකෙන් හදාගන්න පුළුවන්. ඔයා හීනියට හදනවා නම් මීටත් වැඩිය ගොඩක් හදාගන්න පුළුවන්. ඉතින් ගෙදර කන්න හින්දා මම මේ විදියට හොඳට පැණි පිරෙන්න රස හදාගත්ත. ඇත්තටම මාර රසයි මගේ බූන්දි. ඉතින් ඕගොල්ලොනුත් මේ ළඟ එන සිංහල අලුත් අවුරුද්දට හදලා බලලා කොහොමද රස කියලත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොනවා හරි නොතේරුණ තැනක් තියෙනවා නම් අහන්න, මම අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙන්නම්. එහෙනම් මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලන්ට ගොඩාක් thank you. ඉතින් ඒ වගේම ආදරෙන් ඉල්ලනවා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. bye.